විශේෂයෙන්ම පහුගිය කාලවකවානුව තුළ දිගින් දිගටම මේ රටේ උද්ගත වෙච්ච සංවාදයට භාෂණ වෙච්ච කාරණයක් වෙලා තියෙනවා. ඇවන්ගාඩ් කියන සිද්ධිය. ඒ සම්බන්ධව අපි පාර්ලිමේන්තු වාද විවාද කරා. අපි ජනමාධ්‍ය තුලින් වාද විවාද කරා. ඒ වාද විවාද අතරට අලුතෙන් මොහු දැන් එකතු වෙමින් පවතී. දැන් ඊයේ දිනේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක මහත්මයා මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කළා. ඒකෙදී එතුමා විශාල චෝදනා සංඛ්‍යාවක් ආණ්ඩුවට, ඇමතිවරුන්ට, ආරක්ෂක අංශයට, නීතිපති දෙපාර්තමේන්තුවට, අධිකරණ ඇමතිට, පොලිසිය භාර ඇමතිට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සාකච්ඡාව ගෙනියනවා. මම මුලින්ම සඳහන් කරන්න ඕන සරත් පොන්සේක මහත්තයා 2010 මැතිවරණයට පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කළේ. එතුමාට ඒ කටයුතු කරන්න නාම යෝජනා බාර දීම පටන් ප්‍රතිඵලයේ අවසන් ප්‍රතිඵලයේ කියනකේ එතුමාගේ නීතිඥවරයා විදිහට කටයුතු කළේ මම. එතකොට එතුමාගේ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ මගේ නිවසේ. නාවලදී මුල්ම ඡන්ද ව්‍යාපාරයට එතුමාට උපකාර කරේ මගේ නිවසේදී මම ගෙන්නපු ව්‍යාපාරිකයින්ගේ ලක්ෂ 50යි. කවදාවත් මෙහෙම මුදලක් දැකලත් නෑ, අල්ලලත් නෑ කියලා ස්තුති කරලා බාරගත්ත මුදල පහු වෙනකොට රාජකීය මාවතේ කාර්යාලය ඇරලා එතෙන්දී එකතු කරා මුදල් මිලියන මම දන්න තරමට 2000ට වැඩි ගන්න. මං අරහා ගියපු ව්‍යාපාරිකයෝ පමණ මිලියන 100කට අධික මුදලක් එතුමට දුන්නා. මේ මැතිවරණය සඳහා මම දන්න තරමට මේ මැතිවරණයට ව්‍යාපාරයට සතයක්වත් එතුම වියදම් කළේ නැහැ. සියලු වියදම් දරුවෝ එක්සත් ජාතික පක්ෂය සහ අපේ ආසන සංවිධායකවරු. මගේ ආසනයේ පවත්වපු එතුමගේ වඩාත්ම සාර්ථක රැළිය කියලා එතුම දිගින් දිගට පුණා කියපු මහරහතන් රැළිය සම්පූර්ණ මගේ ජීවිතේ තමයි. මම දැක්කේ මගේ සත්‍යයක්වත් අරගෙන නැහැ. එතුමාට කිරලපන එතුමාට මැතිවරණය සඳහා මෙහෙයුම් කාර්යාලය කොළඹ දිස්ත්‍රික්කයෙන් හොයාගන්න බැරි වුණා. කවුරුවත් දුන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය මගේ කිරලපනේ තියෙන මට අයිති නිවසේ තමයි කරන්නේ. ජනතා යුක්ති කරමුණයි එතුමා යවිලා යුක්ත කරලා මෙහෙයුම් කාර්යාලේ අපිත් එක්ක පවත්වාගෙන ගියා. දැන් එතුමා දේශපාලනයට අපි ගේනකොට එතුමාට නැෂනලුයි සරණුයි දුසිමක් කැල්කියුලස් එකේ මාසල බාර ගෙනිලා දුන්නේ මම. ඡන්ද වැඩවලට යන්න. ජාතික වීරයෙක් විදිහට. ඒතකොට එතුමා මට චෝදනාවක් කරා මම ඇවන්ගාඩ් එකේ අල්ලස් අරගෙන තියෙනවා. පහුගිය පාර්ලිමේන්තු සැසියේ 2010 වුණ මට ලැබුණු වැටුප ලක්ෂ 33ක් එක්ක අතින් ලක්ෂ 1000ක් දාලා පිළිකාර වලට මම ඔපරේෂන් තියටර් එකක් පරිත්‍යාග කළා. දේශපාලනයෙන් ගන්න සතයක්ට ප්‍රතිපත්තියක් විදිහට මගේ ප්‍රයෝජනෙට කවදාවත් අතීතේ නොගත් නිසා සහ අනාගතේ නොගන්න නිසා. දැන් මෙතුමා ඊයේ දිනේදී හදිස්සියෙම කලබල වුණේ ඇයි? පෙරේදා දිනේ අදාළ විවාදයේදී මම මේ රටේ ජනතාව නොදැන හිටපු කරුණක් අනාවරණය කළා. ඒක තමයි ඇවන්ගාඩ් පරීක්ෂණ ආරම්භ වෙනකොට කිහිප දෙනෙකු වුණාකම තිබුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගත යුතුමයි කියලා. නඩුව දුර්වල වුණත් සාක්ෂි නැති වුණත් ඔහු අත්අඩංගුවට ගන්න මීට වඩා හොඳ අවස්ථාවක් ඉලවෙන එකක් නෑ. ඒක නිසා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත යුතුයි කියලා කීප දෙනෙක් අපිට බල කරලා හිටියා.
ඉන් එක්කෙනෙක් තමයි සරත් පොක්ෂින්. එයාගේ ළඟ තියෙනවා එයාගෙන් හමුදා ත්‍රිවිධ හමුදාවේ පලිගත් අයගේ ලයිස්තුවක්. ඔහුගේ අදහස කිව්වේ ඒ අයත් අත්අඩංගුවට ගන්නවා. ඔය කොටාරේ රාජපක්ෂ මහත්තයාගේ සිද්ධිය කියනකොට බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ අධිකරණ මැතිවරයා මම. අපි ආවේ යහපාලනය ඇති කරන්න පලි ගන්න නෙවෙයි.